සුසු ප්‍රදේශයක් හම්බෙලා තියෙනවා. මේ භවය දුර්ලභයිනේ මිනිසත් භවය. එහෙම කාලෙකින් මිනිස්සු වෙලා ඉපදුනහම හරි වාසනාවන්තයි බුද්ධෝත්පාද කාලයක උපදින එක. බුද්ධෝත්පාද කාලයක ඉපදිලත් අපිට පුළුවන් ප්‍රාර්ථනා කරන්න පිනුතුනි මේවා අතිශය දුර්ලභ කාරණා. මේ ජීවමාන බුදුහාමුදුරුව වැඩ හිටියා වාගේ මැදින්පුර 15ක් පුන් පොහෝ දිනේදී දලදා හාමුදුරුව වැඩ හිටිය දඹදෙනිය පන්සලේ. පිනුතුනි මේ දසදහස් ගාණක් සදහැවතුන්ගේ අවුරුදු 10 ගාණක් තිස්සේ මෙතන බුදුගුණ කියලා තියෙනවා. දලදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය මේ ගහට කොළට මහ පොළොවට වැලි කැටේට ඉඳන් හුරු වෙලා මුහු වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් තේවාව බුද්ධ පූජාව සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා මේ කල්ප ගානකින් මිනිස්සු වෙලා උපදින්න නියමිත මේ සංසාර ගමන තුල බුද්ධෝත්පාද කාලයක ඉපදිලා පතිරූප දේශවාසෝච ඒ සුදුසු ප්‍රදේශයේ පෙරම් පුරාගෙන ඇවිල්ලා ලැබිලා තියෙනවා. මේ ධර්මානුශාසනාව මේ දලදා හාමුදුරුව වැඩ ඉන්න භූමිය තුල අහන්න ලැබීම භාග්යක්, නිවනට හේතු වේවා, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් පින්නතුනි මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්න. ප්‍රාර්ථනා කරන්න පුළුවන්. අදිෂ්ඨාන කරන්න පුළුවන්. පරාක්‍රම බාහු රජුරුවන්ගේ ඇතිවෙච්ච සාහිත්‍ය ප්‍රබෝධය නේ දඹදෙනි යුගය කියලා ගත්තාම අපි අහලා තියෙන සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගයේ කෝට්ටේ යුගයේ බෞද්ධ සාහිත්‍යයට අමිල මෙහෙවරක් වුණා නම් සිද්ධ වුණේ පින්නතුනි දඹදෙනි යුගයේ. මං කියන්නේ ඒකයි දඹදෙනියේ විශේෂයක් තියෙනවා. දලදා හාමුදුරු වැඩ හිටිය. විජයබාහු රජුරු තුන්වන ආරම්භ කරන්නට යෙදුණා. දෙවන පරාක්‍රම බාහු රජුරුනේ කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිතු මේ සාහිත්‍ය ප්‍රබෝධයක් ඇති කරා. ආගමික ප්‍රබෝධයක් ඇති වුණා. මං කියන්නේ මේ අද දවසත් එක්ක දඹදෙනිය හරි විශේෂ වෙන්නේ ඒකයි. මේ උදෑසන කාලේ මේ ඉර බොහොම ලාවට මට දකින්නකොට මේ ධර්මාසනය වුණත් සකස් කරලා තියෙන්නේ අර අපේ වයම් අනන්‍යතාවය වාගේ. මේ වී කරල් ටික දෙපැත්තේ තියෙනවා මල් පඳුර ධර්මාසනේ හැඩ වෙනවා. මේ තනකොළ මළුවේ ඉඳගෙන කාලුදායි මහරහතන් වහන්සේ පින්නතුනි සුද්ධෝදන රජුරු ඇමතිවරු 9 දෙනෙක් පිටත් කරනවානේ 1000 ගානේ දීලා. ගිහලා බුදුහාමුදුර එක්කන් එන්න කියලා කිඹුල්වත්තෙන් රජගහට යවනවනේ. කවුරුත් ආපහු වෙනවද? සේරම බණහල රහත් වෙනවා. අවසානයේ ගෙන්නනවා කාලුදායි ඇමතියා. ගෙන්නලා කියනවා ගිහිල්ලා මගේ පුතා එක් කරගෙන එන්න බුදුහාමුදුරු. මේ මැදින්පුර 15ක් පොය වගේ දවසක කාලුදායි හාමුදුරුව විස්තර කරනවා දැන් තමයි කාලය කිඹුල්වතට වඩින්න. ගහකොළ ලස්සනයි මල් පිපිලා ඇල දොළ පිරිලා කෙත්වතු සාරවත් වෙලා මේ සියල්ලංගෙම සංකේතවත් කරා මැදින්පුර 15ක් පුන් පොහෝ දිනේ බුදුහාමුදුරුව තමන්ගේ ඥාති සංග්‍රහය කරන්න කිඹුල්වත් පුරයට වඩින්න පටන් ගත්තා. වෙනතන මේ පොය හරි වැදගත්. මේ සුවිශේෂී අරමුණු කරුණු කාරණා සියල්ල පෙරදර කරගෙන තමයි බණ අහන්න ඕනේ.